හෙළු කොහොමද නංගිල මල්ල හැමෝටම. ඉතින් ගොඩ දවසකට පස්සේ මට හිතුණා මේ වීඩියෝ එකක් කරන්න. මොකද මේ A-level exam එකට තව දවස් 52ක් වගේ තියෙන්නේ. ඉතින් මට හිතුණා ඔයාලට කියන්න කොහොමද මම මේ වගේ කාලයක් තියද්දි වැඩ කරේ සහ ඔයාලා කොහොමද මේ කාලේ හරියට පළදායීව ගත කරලා මේ හොඳ රිසල්ට් එකකට යන්න වැඩ කරන්න ඕන වැඩ පිළිවෙල කියන එක මම අද වීඩියෝ එක කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකට වැදගත් වෙයි කියලා ඒ හින්දා දිගටම මේ වීඩියෝ එක බලන්න. හරි. මේ වීඩියෝ එක බලන ඔයා සමහරට ෆ්‍රෙෂ් ළමෙක් වෙන්න පුළුවන්, සෙකන්ඩ් ෂෙයා වෙන්න පුළුවන්, තර්ඩ් ෂෙයා වෙන්න පුළුවන්. ඒක අවුලක් කමන්නේ. දැන් ඔයා දැන් අවුරුද්දක් හෝ අවුරුද්දකමාරක් වෙනකන් දැන් මේ වෙනකන් යම් කිසි වැඩ ප්‍රමාණයක් කරන්න ආවනේ නේද? දැන් මට ඒ වුණාට මම විශ්වාස කරන දේ තමයි අවුරුද්දක් වැඩ කරත් අවුරුදු දෙකමාරක් වැඩ කරා. මේ දැන් ඔයා මේ ඇවිල්ලා ඉන්න කාලේ තියෙනවා එක්සෑම් එකට මාස දෙකක් වත් නේද? ඉතින් මම විශ්වාස කරන දේ තමයි ඔයාලා මේ වෙනකන් කොච්චර දේවල් කරලා තිබ්බද අවුරුද්ද 30 ඉගෙන ගත්තත් මේ කාලේ තමයි වැදගත්ම කාලේ. මොකද ඔයා මේ දවස් 50ක් කියමු, මේ දවස් 50 ඔයා කරන වැඩ කියනවා මොනවද කරන්නේ කියන එක මත තමයි ඔයාගේ රිසල්ට් එක තීරණය වෙන්නේ. හරි. සමහර කෙනෙක් ඉන්න පුළුවන් මේ වෙනකොට සමහරට අතහැරලා දාලා ඉන්න පුළුවන්. මේ මට කරගන්න බැරි වුණානේ. දැන් කාලෙ මදි මොකද සීන් එක. එහෙම හිතන පිරිසක් දැන් ඉන්න පුළුවන්. හරිද? එහෙම කියලා මේ අතාරින්න බෑ. මොකද මම නම් කියන්නේ මේ දින කාලෙත් ඔයා හරියට පළදායි විදිහට ඔයා කරන්න ඕන වැඩ ටික කරලා හරි විදිහට ඔයාගේ ටයිම් මැනේජ්මන්ට් කරගත්තොත් මම නම් කියන්නේ ඔයාට දැන් ඉන්න මට්ටමට වඩා ඔයාට හොඳ රිසල්ට් එකක් කරන්න පුළුවන්. මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයා මේ ඇවිල්ලා ඉන්නේ වැදගත්ම කාර්යයට වගේ. ඔයාගේ A-level ජීවිතේ වැදගත්ම කාර්යයට තමයි ඔයා මේ ඇවිල්ලා තියෙන්නේ. හරිද? මොකද මේ අන්තිම කාලේ කරන දේවල් තමයි ඔයාගේ මතකේ ගොඩක් රැඳෙන්නේ. හරිද? ඉතින් ඔයා මේ අවසාන කාලේ හරිද? කිසිම කියන්නේ මේ අතහැරලා දාලා ඔයාගේ මේ තියෙන දවස් ටිකත් ඔයා නිකන් විදියට ගත කරොත් ඊට අවශ්‍ය එකක් තියෙනවා නම් ඒ ශෛලිය කරගන්න. මේ කොහොම අතහැරලා දානවා වගේ හිටියොත් ඒක මට අනුව ඒක කරන ලොකු අපරාධයක්. හරිද? මේ අපි බලමු මේ දවස් 50 කොහොමද හරියට මැනේජ් කරගෙන දැන් ඔය ඉන්න මට්ටමට වඩා සෑහෙන මට්ටමකට යන්න වැඩ කරන්නේ කොහොමද කියලා. හරි. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න බලාපොරොත්තු වෙනවා ඔයා මේ කාලේ කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල්. ඒ වගේම මම වීඩියෝ අන්තිමට ඔයාලට කියන්නම් සමහර අය දන්නේ නැති වෙන මේ එක එක පාඩම් වලට ලැබෙන ලකුණු ප්‍රමාණය. මොකද මේ කාලේ ඇත්තටම කිව්වොත් ඔයා වැඩි ෆෝකස් එකක් දෙන්න ඕන ලකුණු වලට. නේ ඇත්තටම අපිට A-level exam එකේ මොකද්ද අපි ඕන ඇත්තටම කියන්නේ හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න නම් ඇත්තටම හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න නම් ඔයාලට මොනවද තියෙන්නේ? ලකුණු තියෙනවා නේ. ඒ හින්දා මම ඔයාලට මේ වීඩියෝ එක අවසානයේදී කියන්නම් එක එක සබ්ජෙක්ට් වල එක එක පාඩම් වලට ලැබෙන ලකුණු ප්‍රමාණය නාසන්න වශයෙන්. ඒ වගේම මම ඔයාලට සමහර අයට කියන්නේ වැඩ කරන්න හරි පිළිවෙලක් නැති වෙයි. මේ සමහර යම් පිළිවෙලකට වැඩ කරන් යනවා. සමහර අයට එහෙම කිසිම අයිඩියා ගන්න නැහැ කොහොමද මම ටයිම් එක මැනේජ් කරගෙන කොහොමද මොනවා වගේ වැඩද කරන්න කියලා. ඒ වගේ අයට මම පොඩි ටයිම් ටේබල් එකක් හදලා දෙන්නම් මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා. හරි. දැන් ඒකට දැන් මට තව දවස් 52ක් වගේ තියෙන්නේ එක්සෑම් එක. හරි. එතකොට මම ඔයා නම් හරිද? මම මේ කාලේ නොකරන දේවල් තමයි මම දැන් කියන්නේ. හරි. මම කියවනේ මේ කාලේ තමයි ඔයාලට වැදගත්ම කාලේ කියලා. ඉතින් මේ වැදගත්ම කාලේ ඔයා වැඩිපුරම අවධානයක් දෙන්න ඕන ඔයාගේ තනියෙන් වැඩ කරන්න. හරිද? මොකද මේ මොනවා කරත් අවසාන එක්සෑම් එකට මුහුණ දෙන්න ඕනනේ. ඒ හින්දා මේ දවස් ටිකේ ඔයා පුළුවන් තරම් වැඩි කාලයක් වෙන් කරගන්න ඕන ඔයා තනියෙන් ඔයාගේ තියෙන දේවල්, ඒ කියන්නේ ඔයා මොන මට්ටමක ඉන්නේ කියලා බලන්න. ඔයාට සිද්ධ වෙනවා මේ කාලේ තනියෙන් වැඩ කරන්න. හරිද? ඔයා මේ වෙනකොට තියරි රිවිෂන් වගේ ක්ලාස් වලට යනවා නම් කියන්නේ ඔයාට පොඩ්ඩක් හිතලා බලන්න. හරිද? මොකද අපි හිතමු දැන් මට ඇත්තටම එහෙම අයිඩියා ගන්න නැහැ දැන්
මේ වෙනකොට මොනවද ක්ලාස් වල උගන්වන්නේ කියලා සාමාන්‍ය අන්තිම පාඩම් ටික වෙන්නද කරන්නේ. හරි. දැන් ඔයා ඉස්සරලාම බලන්න ඕන ඔයා මොන මට්ටමේද ඉන්නේ කියලා. හරිද? ඒ කියන්නේ ඔයාට ඔන්න දැන්ටමත් ඔයාට මේ මට්ටමක වී මට්ටමක ඉන්නවා නම් එහෙම අවුලක් නැහැ. ඉතින් ඔයාට ගොඩ දාව ගන්න පුළුවන් නම් එහෙම ක්ලාස් වලට ගියම කමක් නැහැ. හැබැයි ඔයා ඉන්නේ අවසාන පාඩම් කරගන්න තරම් සුදුසු නැහැ වගේ කියලා ඔයාට හිතනවා. ඒ කියන්නේ ඔයාට දැනටමත් කරලා තියෙන පාඩම් මුත් ඔයාට ලොකුවට බෑ. ඒ වගේ ලකුණු වෙන්නේ නැහැ. ඒ වගේ ඒවත් හරියට පාඩම් කරලා නැහැ වගේ නම් මම නම් කියන්නේ දැන් ඔයා අර වගේ අවසාන පාඩම් වලට අවධානය දීලා ඇත්තටම කරන්නේ නිකන් කාලනාස්ති කිරීමක් වෙන්න පුළුවන්. හරිද? ඉතින් ඔයා පොඩ්ඩක් හොඳට හිතලා බලන්න මේ ඔයා ඒ වගේ අවසාන පාඩම් එහෙනම් බැරිම පාඩමක් අලුතෙන් ඉගෙන ගන්නවද නැත්නම් ඔයාට කියලා ඉවරලා තියෙන ඔයාට බැරි පාඩමක් ඒ වෙලාවට කවර් කරන්න යොදවනවා කියන එක ඔයා තීරණය කරන්න. හරි. මම එහෙමනම් කරන්නේ මොකද්ද? සහ මම එහෙම කරා. හරි. මේ අවසාන කාලේ මම මාසිකමාරක් විතර දෙද්දී ක්ලාස් එක නවත්තුවා. ක්ලාස් එක නවත්තලා මේ මම තනියෙන් වැඩ කරයි. මම ඉතින් ක්ලාස් පුළුවන් තරම් අඩු කරනවා. හරි. හැබැයි ඒවා පේපර්ස් වලට යනවා මේක අනිවාර්යෙන් යනවා. හරි. ඒවා පේපර්ස් සබ්ජෙක්ට් වලට එක ගානේ පේපර්ස් යනවා මේ තුනට යන්න අවුලක් නැහැ. මොකද ඒක ගොඩක් වැදගත් මේ මොකද අවසාන කාලේ අපි කොහොමද පේපර්ස් තමයි කරන්නේ. මොකද අපි පේපර් එකකට මුහුණ දෙන්නේ ඒ ලෙවල් වලනේ. ඒ හින්දා අපි අවසාන කාලේ පුරුදු වෙන්න ඕන. අපි ඒ ලෙවල් එක්සෑම් එකේදී කරන දේවල් තමයි දැන් අපි වැඩි කාලයක් යොදවලා පුරුදු වෙනවා. හරි. හරි. ඒ හින්දා මම නම් කියන්නේ මේ කාලේ ක්ලාස් විදිහට පේපර් ක්ලාස් තුනට විතරක් ගියා නම් ඇති කියලා මම නම් කියන්නේ. හරිද? මමත් මොකද එහෙම තමයි කරේ අන්තිම කාලේ. මේ කාලේ මේ නොකළ යුතු තව දෙයක් තමයි මම ඉස්සෙල්ලා කිව්වා ඔයාට බැරිම පාඩම් තියෙනවා නේ. පාඩම් කරද්දිමත් ඔයා ඒවා බලන්න යන්න එපා. මේ විද්ද. ඒ කියන්නේ මේ වෙනකොටත් ඔයාට කිසිම අයිඩියා එකක් නැති. ඔයාට බෑ කියලා හිතන පාඩම් තියෙනවා. අපි හිතමු සාමාන්‍ය. ඒ කියන්නේ ඔයාට ඒ කියන්නේ ඔයාගේ පුද්ගලයන්ව ඩිපෙන්ඩ් වෙනවා. මම නිකන් කියන්න සාමාන්‍ය පොදු ඒවා ටිකක් තියෙනවානේ. අන්තිම කාලේදී මේ හිර වෙන පාඩම් ටික මොනවාද? කෙමිස්ට්‍රි ගත්තොත් ගොඩක් කට්ටියට කර්මාන්ත කරෙන්නේ නැහැ. මම ආය ඉලෙක්ට්‍රොනික වගේ පාඩම් ඉලෙක්ට්‍රොනික වල සමහර කොටස් තියෙනවා. ඒවා මේ වෙනකොට පොඩ්ඩක් හිර වෙන්න පුළුවන්. මේ අන්තිම කාලේදී ඒවා කියන්නේ අවසාන කාලේදී අර මේ උගන්නන්න නිකන් අර අපිට නිකන් අර කලින් නිකන් හුරු පුරුදු නැති මේ පාඩම් වගේ නේ ඉලෙක්ට්‍රොනික කර්මාන්ත වගේ. අර ඒ වගේ දැන් මොනවාද බයෝ වල ගත්තා මයික්‍රෝබයොලොජි මොලිකියුලර් අර ඒ වගේ නිකන් අර පොඩ්ඩ සංකීර්ණ පාඩම් වගේ මේ අවසාන කාලේ වෙද්දි සෙට් වෙන කට්ටිය. ඒ හින්දා මම කියන්නේ ඔයාට අනිත් පාඩම එහෙම අවුලුන් නැත්නම් ලොකුවට අවුලක් නැත්නම් ඔයා ආර්ටික් කරන කිසිම අවුලක් නැහැ. ඒක තමයි මම ඔයාට තමන් පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාට එහෙම කරන්න ඔයා සුදුසුද? ඒ කියන්නේ ඉතිරි පාඩම් ටික කරන්න ඔයා සුදුසුයිද? මොකද ඒ ටික කරන සුදුසු වෙන්න නම් ඔයා අර මුල් සරල සහ වැඩිපුර ලකුණු වෙන පාඩම් ටිකත් ඔයා කවර් කරලා තියාගන්න ඕනේ. ඒ ටික කරන්න. ඊයින් ඔයා බලන්න ඔයාට අර මුල් පාඩම් වැඩිපුර ලකුණු තියෙන පාඩම් ඔයාට පුළුවන් ද කියලා. හැබැයි ඔයාට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඒ අවසාන පාඩම් වල උදාහරණයක් විදිහට මම කරපු දෙයක් තමයි දැන් කර්මාන්ත ගත්තම දැන් ඇත්තටම මම කර්මාන්ත පාඩම සම්පූර්ණයෙන් ගන්න ඇත්තටම. හරි. ඒ වුණාට මම දැන් කර්මාන්ත ගත්තම කෙමිස්ට්‍රි වල MCQ 3ක් 4ක් වගේ සාමාන්‍ය එනවා. හැම අවුරුද්දෙම වගේ 3ක් 4ක් වගේ පහක් ආපු අවස්ථාවක් තියෙනවා. හරි. ඒ හින්දා ඔයාට අර මේ හොඳ MCQ ප්‍රමාණයක් ස්කෝර් කරන්න නම් අර මේ පාඩම් වල අර නිතර අහන දේවල් ටිකක් තියෙනවා. අර ඒක පොඩ්ඩක් ඔයාට ඕන නම් හොයාගන්න හොයලා ඒ ටික ඔයාට ඕන නම් ස්ටඩි කරන්න පුළුවන්. හරි. මොකද සම්පූර්ණ ඒ කියන්නේ මේ පාඩමක් ගත්තා මේ පාඩම සම්පූර්ණ පාඩමේ එසේ වලට හරියන්නත් තියෙනවා MCQ වලට හරියන්නත් තියෙනවා ස්ට්‍රක්චර් ඩිසේබල් වලට තියෙනවා. ඒ හැම එකම තියෙනවා. ඔයාට ඕන නම් අර දැන් මේ වෙලාවේ ප්‍රශ්නයක් තියෙනවා ඔයාට පුළුවන් ඒ වගේ පාඩම් වල ඕන නම් ඔයාට MCQ ටිකක් ගොඩ දාගන්න කරන්න ඕන දේවල් ටිකක් ඔයාට මේ කාලේ කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට පුළුවන් වුණා දැන් විවරණ පොත් තියෙනවා ඕන තරම්. එහෙම නැත්නම් YouTube එකේ ඕන තරම් වීඩියෝ තියෙනවා. හරිද?
ඔයාට ඕන නම් ඒ වගේ පාඩමක් අරගෙන ඒකේ MCQ ටිකක් කරලා ඒකේ මොකද අර එකම MCQ ටිකක් කරනවා ඒ කියන්නේ ගොඩක් අවස්ථාවලදී එකම රටාවට අහන සෙට් එකක් තියෙන MCQ එකක් තමයි. හරි ඒකින්ද ඔයාට පුළුවන් ඕන නම් ඒ වගේ පාඩම් වල MCQ ටිකක් කරලා ඒ ටික ගොඩ දා ගන්න පුළුවන් ඔයාට විවරණයෙන් බලලා. හරි. අනිත් එක මේ සමහර අයගේ තියෙන මතයක් තමයි මේ ඒකක් ගන්න දෙන ඒ කියන්නේ මොකක් සබ්ජෙක්ට් එකකට ඒකක් ගන්න නම් එයා ඒ සබ්ජෙක්ට් එකේ A to Z දැනගෙන ඉන්න ඕනේ. හරි ඒ සබ්ජෙක්ට් එකේ පරතරටම යන්න ඕනේ සීන් එක සමහර අය ඉන්නේ. හරි. ඇත්තමකුත් එහෙම ගන්න නැහැ. හරි. ඒ කියන්නේ එහෙන් පරතර ඒ කියන්නේ එහෙම යන්න තරම් මේ ලකුණු සමානයෙන් බෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ එක එක පාඩම් වලට වල මේ මම දැන් පස්සේ කියන්නම් මේ වීඩියෝ එකේ මේ කොහොමද මේ එක එක පාඩම් වලට ලකුණු වෙන්නේ කියලා. ඒක ඒ වගේ අඩු ප්‍රමාණයක් ලකුණු වෙන පාඩමකට ඔයා වැඩි කාලයක් දෙන එක ඇත්තම ගොත් ඒක මේ කාලය නාස්ති කිරීමක් වෙලා මම නම් හිතන්නේ. ඇත්තම ගොත් දැන් මට කෙමිස්ට්‍රි වලට ෆිසික්ස් වලට ඒකක් තියෙනවා. මම කියවන දැන් මට කෙමිස්ට්‍රි වල ඇත්තම කර්මාන්ත බෑ. මම කර්මාන්ත වල අර MCQ ගොඩ දාගන්න අවශ්‍ය ටික YouTube වලින් හොයලා ප්‍රශ්න يعني පාස් පේපර්ස් කරලා එහෙම විවරණ බලලා එහෙම මම වෙනම නෝට් එකක් දාලා එහෙම විතරයි මම කරේ. නැතුව මම නම් එහෙම ක්ලාස් එකක්වත් එහෙම මේ උගන්වලා තියෙන ක්ලාස් වල කරලා තියෙනවා. එහෙම මේ ක්ලාස් එකේ ටියුට් එක කරගෙන එහෙම නම් මම බලලා නැහැ. එහෙම ආයෙ ෆිසික්ස් වල ගත්තාම මම ඇත්තටම මේ ට්‍රාන්සිස්ටර් එක මෙහෙම අදලන්නව දන්නේ නැහැ. මේ මොකද අර ඒ වගේ මේ ඉලෙක්ට්‍රොනික වල සමහර කොටස් ඇත්තටම එහෙම අදරක් දන්නේ නැහැ කියන මම එහෙම බැලුවේ නැහැ. මේ මට හිතෙනවා ඒව බලන එකෙන් ඇත්තටම කාලනාස්ති කිරීමක් තමයි කරන්නේ කියලා. මොකද සිරවණ කිව්වොත් දැන් මේක ඒකත් කියන්නේ මේ වගේ පාඩම් ඇත්තටම ඔළුවට යනවත් පොඩ්ඩක් අඩුයි නේ නිකන් පොඩ්ඩක් සංකීර්ණ නේ. එහෙම කිය ඒ වගේ ලොකුවට ලකුණු වෙන්නෙත් නැහැ. අර ඒ වගේ පාඩම් තියෙනවා. දැන් ඒකට අර ඒ වගේ දෙයකට අපි මේ කාලය වැය කරන එක නිකන් අපරාධයක් නේ. මොකද ඊට වඩා අපිට ඒ වෙලාවේ පුළුවන් අපිට අර තව පොඩ්ඩක් මතක් කරගන්න හොඳ වගේ හිතෙන ඒ කියන්නේ මතක් කරගන්න තව හොඳට පුළුවන් වෙනවා වගේ ලකුණු වැඩිපුර වෙන පාඩම් වලට අවධානය දෙන එක හොඳයි කියලා මම නම් කියන්නේ. හරි එහෙනම් අපි දැන් බලමු ඔයා මේ කාලේ මොනවද කරන්න ඕනේ කියලා. දැන් අපි මෙච්චරලා කතා කරේ මොනවද කරන්න නොකළ යුතු දේවල්. හරි ඒකට ඔයා දැන් මේ ටිකේ ඔයාට තියෙනවා MCQ කරන්න තියෙනවා. හරි ස්ට්‍රක්චර් ඩිසයින් කරන්න තියෙනවා ගන්න මේ ප්‍රැක්ටිස් එක තියෙනවා. හරි MCQ කරලා ප්‍රැක්ටිස් කරන්න ඕන. ස්ට්‍රක්චර් ඩිසයින් කරන්න ඕන. ඉසේ කරන්න ඕන. ඒ වගේම තියරි බලන්නත් ඕන. හරි දැන් ෆිසික්ස් වල ගත්තාම ප්‍රැක්ටිකල් බලන්න ඕන. කෙමිස්ට්‍රි ගත්තාම SPD ඕනික් වගේ බලන්න ඕන. මම බයෝ ගැන කියන තැන් වලට මේ ඔයාලා ඒ කම්බයින්ඩ්ස් ටික දාගන්න. හරි මම ටයිම් ටේබල් එක කියන්නේ. මම මේ කියන්නේ ඒ කියන්නේ මේ කාලේ වගේ වෙනකොට මම ඒ ලෙවල් කරද්දි මම කරපු ටයිම් ටේබල් එක. හරිද? මේක ඔයාලා සෙට් වෙනවා විතරක් කරන්නද? නැත්නම් ඊට වඩා හොඳ ප්ලෑන් එකක් තියෙනවා නම් ඔයා ඒක කරගන්න ඒක අවුලක් නැහැ. මේ විශේෂයෙන් කියන්නේ එහෙම කිසිම අර අයිඩියා ගන්න නැත්නම් මේ කාලේ මොන විදිහටද වැඩ කරන්න ඕන කියලා හිතා ගන්න බැරි පිරිසකුත් ඉන්නවා. හරි එහෙම කෙනෙක් ඉන්නවා නම් මේක කරලා බලන්න. හරි මම දැන් ඔයාලට ඉස්සෙල්ලා කියනවා දවසේ කරන්න ඕන වැඩ ටිකක් කියවන්න. හරි අපි බලමු දැන් ඒවා කොහොමද කරන්නේ කියලා. හරි මම දැන් ඔයාලට ඉස්සෙල්ලා කිව්ව කළ යුතු කොටස් අර දවසට ඔයා කරන්න ඕන කොටස් ටිකක් තියෙනවා. ඒ කොටස් වල කරන්න ඕන නිකන් කාල පරාසෙන්ට් කියන්න. හරි මේ හරියට මේ වෙලාවට කරන්න ඕනේ නැහැ. අර ඒ වෙලාව වෙද්දී ඔයා ඒ ටික කරන්න බලන්න. ඒකට අර ඔයාට ඒ කියන්නේ මේ ටයිම් ටේබල් එක ඔයාලා මතක ගන්න මම කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා මගේ ඒලවල මම වැඩ කරපු ටයිම් ටේබල් එක. අර ඒ වගේම තමයි මේක. ඒ කියන්නේ ඒකේ මම කිව්වා මතකද ගන්න. ඒකෙන් මම කරේ මෙච්චර පැය ගන්නක් ඇතුළත මේ ටික කරනවා. එහෙම අර මම මික්ස් නිකන් කවුලම් බැලුමක් වගේ හැම එකම මික්ස් වෙන විදිහට තමයි කරේ. හරිද? ඒ විදිහකම තමයි මෙතනත් තියෙන්නේ. මේකම ආයෙ මම මේක හදලා තියෙන්නේ අර ඒක කරන්නේ බෝරින් වෙන්නේ නැති විදිහට තමයි මම මේක නිකන් මික්ස් විදිහට කරන්නේ. නැත්තම් අර නිකන් හිතන්න නැත්තම් දවසම එකම සබ්ජෙක්ට් එක එකම දේ පැය ගණනක් කර කර ඉද්දී ඒක එපා වෙනවා. ඒ හින්දා මම නෝට් කරේ ඒ කරන්න ඕන වැඩ ටික කවුලම් විදිහට පොඩි පොඩි වෙලාවල ටික කරා. ඒකෝට අපි නොදැනුවත්වම අවසානයේ බලද්දී අපි
ලොකු වැඩ ප්‍රමාණයක් කරලා තියෙනවා. ඉන්න බලන්න වාට එක ජෙට් එක නම් කරන්න කියලා මම කියන්නේ. හරි එහෙනම් අපි දැන් බලමු මම අර ඉස්සෙල්ලා කිව්ව කොටස් ටික තියෙනවා දවසට ඔය කරන්න ඕනේ MCQ SCQ තීර බලන්න ඒවා කොහොමද කරන්න කියලා මම දැන් ඔයාලට කියන්නේ. හරි. ඔයා දවසට MCQ 20ක් කරන්න. හරි. දවසට MCQ 20ක්. ස්ට්‍රක්චර්ඩ් essay දෙකයි. essay දෙකයි. තීරි වා පැය දෙකක් විතර බලන්න. හරි. ආයවා ප්‍රැක්ටිකල් බලන්න ඕනේ. ප්‍රැක්ටිකල් විනාඩි 40ක් විතර දාගෙන ඔයා බලන්න ඕනේ ෆිසික්ස්. ඒ කියන්නේ එහෙම. හරි මම ඊට පස්සේ සවිස්තරාත්මකව කියන්න. දැන් නිකන් උඩින් කියන්න මොනවද කරන්න ඕනේ. හරි. ආයවා ඕගනික් හරි අර මම කරුණු කියලා දෙනවා. ඒකිනු දෙකෙන් විනාඩි 40ක් බලන්න. හරි. මම ඒක සවිස්තරාත්මකව කියන්න. ඔය ටික සාමාන්‍යයෙන් ඔයාලට දවසට පැය 6ක් විතර යනවා. පැය 6ක් 6මාරක් විතර යන විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. හරි. මම දැන් ඉස්සෙල් කිව්ව ටික ඔයා දවස් හැම දවසම කරන්න ඕනේ. කියන්නේ හැම දවසම කරන්න ඕන ටික තමයි කිව්වේ. හරි. හරි. ඒක දැන් MCQ තියෙනවා. හරි. MCQ තියෙනවා, ස්ට්‍රක්චර්ඩ් essay තියෙනවා, essay තියෙනවා. හරි. හරි. ඔයාට ඉතින් ඔය ස්ට්‍රීම් එකේ සබ්ජෙක්ට් එකක් තියෙනවා නේ. ඔයාට පුළුවන් මෙහෙම. MCQ එක සබ්ජෙක්ට් එකකින් කරන්න පුළුවන්. ස්ට්‍රක්චර්ඩ් essay තව සබ්ජෙක්ට් එකකින් කරන්න පුළුවන්. ඉතින් සබ්ජෙක්ට් එකකින් essay කරන්න දවසට. හරි. තේරුණා? එතකොට ඔයා අද MCQ කරන සබ්ජෙක්ට් එක නෙමෙයි හෙට ඔයා MCQ කරන්න. තේරුණා? අර එහෙම අර ඉතුරුවට සබ්ජෙක්ට් තුනම කවලම් යන එක තමයි. ඒක මම කරේ. එහෙම. හරි. එතකොට දැන් ඔයා අද MCQ හදන ටික නෙමෙයි හෙට හදන්න. ඒ කියන්නේ හෙට හදන්නේ වෙන සබ්ජෙක්ට් එකකින් MCQ. හරි. අද හදපු ස්ට්‍රක්චර්ඩ් essay හදපු සබ්ජෙක්ට් එකකින් නෙමෙයි හෙට ස්ට්‍රක්චර්ඩ් essay හදන්න. හරි. හරි. එහෙම ඔයා මේ ඔයගේ ටයිම් ටේබල් එකේ එහෙම ලියා ගන්න. කියනවා නැත්නම් කැලෙන්ඩර් ෂෙඩියුල් කරගන්න. මම නම් එහෙම කරේ. හරි අපි ඉස්සෙල්ලාම ඒටි ඉවර කරගමු. මේ MCQ කරන්න කොහොමද, ස්ට්‍රක්චර්ඩ් essay කරන්න කොහොමද, essay කරන්න කොහොමද කියන ටික ඉස්සෙල්ලාම අපි ඉවර කරගෙන බලමු. තීරි බලන්න කොහොමද අනිත් කොටස් ටික කරන්න කියලා. හරි. හරි. ඔයා දවසට මම කියවන MCQ 20ක් කරන්න ඕන මොකක් හරි තෝරගත්ත සබ්ජෙක්ට් එක. හරි. හැබැයි ඒක කරන්න ඕන ටයිමින්. හරි. දැන් මම කියවනේ මේ කාලේවා ඉවර කරන්න ඕන පළදායි විදිහට විතරයි. හරිද? ඒ කියන්නේ ඔයා එක්සෑම් එකම ફોකස් කරලා මේ ටිකේ වැඩ කරන්න. හරිද? ඒ හින්දා සාමාන්‍යයෙන් අපි කියන්නේ කොහොමද MCQ එකට විනාඩි 2ක් වගේ නෙමෙයි කරන්නේ. ඒ හින්දා ඔයා හරිද? ඒක කරද්දී ටයිම් එකක් හරි මොකක් හරි ෆෝන් එකකින් හරි දාගෙන එලම් එකක් හරි දාගෙන ඔයාට පුළුවන්. ඒ කියන්නේ මෙහෙම ඔයාට මේ ප්‍රශ්න කරද්දී මෙහෙම පාස් පේපර්ස් කරන්න පුළුවන්. එකක් හරි පාස් පේපර්ස් කරන්න පුළුවන්. නැත්නම් ඔයාට තෝරගත්ත මොකක් හරි කොහොමද ක්ලාස් එක පේපර්ස් ටිකක් වෙන්න පුළුවන්. නැත්නම් මොනවා හරි හොඳ පේපර්ස් සෙට් එකක් ගන්න. හරිද? ඔයාට මෙහෙම හැන්ඩ්ලින් කරන්න බෑ. එක්කව පාස් පේපර්ස් කරන්න ඕන. නැත්නම් ඒ කියන්නේ ඔයා කලින් පාස් පේපර්ස් කරලා තියෙනවා නම් සහ ඔයාට මේ පාස් පේපර්ස් පුරුදු නම් දැන් අපිට එහෙම සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ පාස් පේපර්ස් මේ විදිහට 3-4 පාරක් කරලා දෙන කෙනෙක්ට ඒක දැක්කම තියෙන පුරුදු ගතියක් තියෙනවා. ඒ කියන්නේ මේ උඩ සමහරට උත්තරෙන් මතක. හරි එහෙම කරලා තියෙන්න මම නෑ මේ ඇත්තට. හරි කරත් අවුලක් නැහැ. හරි කරනවා නම් කරන්න ප්‍රශ්නයක් නැහැ. මොකද අපි මෙතනදී අපිට පාඩුවක් වෙන්නේ නැහැ. මොකද මෙතනදී අපිට ටයිමින් හදනවා. ආයි තීරි මතක් වෙනවා. හරි ඒකට අර ඒ එක්සෑම් එකේ අපි කොහොමද හිතන්න ඕන කියන එක ප්‍රැක්ටිස් වෙනවා. තේරුණාද? ඒ හැමදේම ප්‍රැක්ටිස් වෙනවා. ඔයා හැබැයි ඔයා පාස් පේපර්ස් කලින් කරලා නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන පාස් පේපර්ස්. හරි. මේ කියන කොටස් වලදී පාස් පේපර්ස් තමයි අනිවාර්යෙන් කරන්න ඕන. හරිද? මොකද ඔයාට මේ මූලිකම දේ පාස් පේපර්ස් කරන්න. හරි. පාස් පේපර්ස් අඩුම කරලා නැත්නම් ඔයාට එහෙම ඇත්තටම සුදුසු නැහැ වෙන පේපර්ස් ටික කරන්න. හරි. ඔයා මොකද මම කිව්වේ MCQ 20ක් ගන්න. ඒතර විනාඩි 40ක් ඇතුළත MCQ 20 කරන්න. හරි. ඊට අඩු නම් කමන්න. ඊට වැඩි වෙන්න නම් ඉබා. හරි. ඒ විදිහට ඔයා ඉවරලා නැත්නම් ඔයා අමාරු ප්‍රශ්න ගැන ඒ කියන්නේ ඉරවලා හිටිය ඔයා ඉතිරි ටිකට යන්න. මොකද ඊට පස්සේ තියෙන ප්‍රශ්න ඔයාට ලේසි වෙන්න පුළුවන්. හරි. ඒ හින්දා එක අර ඒකෙන් ඔයා හදාගන්න ඕන ප්‍රශ්නක් ඒ කියන්නේ බැරි නම් අතහැරලා යන්න ඔය පුරුදු වෙන්න ඕනේ ඒකෙන්. හරිද? අර ඒ හැම දෙයක්ම මේ කාලේ තමයි එහෙනම් කලින් පුරුදු වෙලා නැත්තම් ඔය මේ කාලේ තමයි ප්‍රැක්ටිස් වෙන්න ඕන. හරිද? හරිද? එතකොට ඔයා මේ MCQ 20ට විනාඩි 40ක් අරගෙන ඒක ඉවර කරලා ඒ හරි වැරදි දාන්න. හරි වැරදි දාලා ඉවර වෙලා ඔයා ඒක විවරණ අනිවාර්යෙන් බලන්න ඕන. හරිද? නිකන් බොරුවට හරි වැරදි දාලා ඒක ඉවර කරලා එහෙම තිබ්බට වැඩක් නැහැ. ඔයා හරියව බලන්නත් ඕන, ඔයාට වැරදිච්චව බලන්නත් ඕන. ඒ හින්දා හරි වුණත් වැරදුනත් විවරණ පොතක් කරගෙන බලන්න. ඔයා හදපු විදිහට ඒක හරි කියන හරි විදිහට ඔයා හදලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාලට වැරදි දෙයක් තිබ්බ නම් නැත්නම් ඔයාලට අලුත්ම තීර කොටසක් අහු වුණොත්
ඔයායක වෙනම කොලේක ලියා වෙනම කොලේක හරි පොතක හරි ලියාගෙන ඒ ටිකත් බලන්න ඕන. හරි මම දැන් මේ කියන්නේ කරන්න ඕන කොටස් ටික කරන්න ඕන පිළිවෙල ටික ඔයාලට පස්සේ කියන්නම්. ඉස්සෙල්ලාම නිකන් මේ ප්‍රශ්න ගැන කතා කරලා ප්‍රශ්න කොහොමද කරන්නේ කියලා මම ඉස්සෙල්ලාම කියන්න. මේ කරන්න ඕන වෙලාවල් මොන තැන්වලදී කරන්න ඕන කියලා ඒකම පස්සේ කියන්න. හරි ඊළඟට ස්ට්‍රක්චර්ඩ් ඩිසි. හරි ඊට පස්සේ ගන්න ඕන ස්ට්‍රක්චර්ඩ් ඩිසි. හරි දැන් අපි තුනෙන් දැන් මම අර කලින් කිව්වේ දැන් කලින් MCQ හදුවේ ෆිසික්ස් වලින් කියමු. ෆිසික්ස් වලින් නම් ස්ට්‍රක්චර්ඩ් ඩිසි එකට කෙමිස්ට්‍රි හරි ඔය අනිත් සබ්ජෙක්ට් වලින් එකක් දාන්න. හරි ස්ට්‍රක්චර්ඩ් ඩිසි වල දවසට කීයද දාන්න ඕන? දෙකක්. හරි දෙකක් කරන්න. හරි ඒ දෙක කියන්නේ සාමාන්‍යයෙන් අපි ස්ට්‍රක්චර්ඩ් ඩිසි එකට සාමාන්‍ය කියන්නේ හරි වෙලාවකදී විනාඩි 15 වෙන්නේ. විනාඩි 15 හැබැයි වාට එක්සෑම් එකකට විනාඩි 15ක් එහෙම ස්ට්‍රක්චර්ඩ් ඩිසි එකට වැය කරන්න බෑ. ඒ හින්දා ඔයා ස්ට්‍රක්චර්ඩ් ඩිසි එකක් කරන්න පුරුදු වෙන්න ඕන විනාඩි 13ට. මම අර මගේ කලින් වීඩියෝ එකේ කියලා තියෙනවා ඒකට ඒක කොහොමද වැදගත් වෙන්නේ, ඒක මට කොහොමද වැදගත් වුනේ කියන එක එහෙම. ඒ හින්දා මෙතනදී ස්ට්‍රක්චර්ඩ් ඩිසි දෙයක් ගන්න. ඒ දෙක විනාඩි 1කට විනාඩි 13ක් කරගෙනවා විනාඩි 26න් හදන්න. හරි එතනදිත් ඔයා කියන්නේ ඔයාට පේපර් 10ට දුන්නා නම් හරි ඔයා 10ට රන් කරන්න පටන් ගන්න. ඔයා 10යි 13 කියලා ඔන්න පැත්තකින් ලියාගන්න. හරි මම නම් එක්සෑම් එකේ වෙලාවෙදී මේ කරා. එහෙනම් මම ඉවර වෙන්න ඕන වෙලාව මම එතන කියන්නේ දැන් ස්ට්‍රක්චර්ඩ් ඩිසි එකක් තියෙනවා. ස්ට්‍රක්චර්ඩ් ඩිසි එක ඉවර වෙන්න ඕන වෙලාව මම මේ ස්ට්‍රක්චර්ඩ් ඩිසි එක උඩින් ලියනවා. ඒකට මට මේ හදිස්සියෙත් ඒක බලලා ඔරලෝසු දිහා බලන්න පුළුවන්. හරිද? ඒ හින්දා විනාඩි 13ක් කරගෙන ඒ 13 ඇතුළත ආයෙක ඉවර කරන්න. හරිද? 13 ඇතුළතත් ඔයාලට ඉවර කරන්න බැරි වුණා. ඔයා පුරුදු වෙන්න ඕන මොකටද? 13 ඉවරෙද්දිත් එක්ක ප්‍රශ්න ඉදිරියට වෙලා ඉන්න පුළුවන්. එහෙනම් අන්තිම කොටස් වල ඉන්න පුළුවන්. අන්තිම මොකක් හරි ඉවර වෙන්න පුළුවන්. හරිද? ඒ වගේ වෙලාවට ඉතින් මම කරන්න දෙන්න ඒක නවත්තලා ඔයා ඊළඟ එකට යන්න. ඊළඟ ස්ට්‍රක්චර්ඩ් ඩිසි එකට යන්න. හරිද? මෙහෙමයි. ඔයා පුළුවන් ප්‍රශ්නයක් නම් කර කර ඒක කරන්න. ඒක ඉවරයක් කරන්න. මම කියනවා ප්‍රශ්න කියවලත් නැත්නම් ඔයාලට ඒක ඉර වෙලා නම් ඉන්නේ ඒක තවදුරටත් කරන්න එපා. එතන ඉවත් වෙලා ඊළඟ ප්‍රශ්නේ කරන්න යන්න. හරිද? ඔයා එතන පුරුදු වෙන්න ඕනේ ඒක. හරි මෙතනදී ඔයා මේකටත් ඔයා කියන්නේ විනාඩි 20න් මේ ස්ට්‍රක්චර්ඩ් ඩිසි දෙක ඉවර කරලා තව විනාඩි 10ක් විතර අරගෙන ඕන. ඒකේ හරි වැරදි බලලා මේ ලකුණු දාගන්න. ඒක අවුලක් නැහැ. ඔයාට විතර ලකුණු දාගන්න. ඒක විතර ඔයාට මේ ඔයාලම දෙන්නවනේ විතර ඔයා ඉන්න මොන මට්ටමකද කියලා. ඒක අවුලක් නැහැ. ඒක කොහොමද දැනගන්නේ කොහොමද ඒක වගේ මට්ටම. හරි ඒක කොහොමද ඉම්ප්‍රූව් වෙනවා එන්නේ. හරි තව දවස් 50ක් තියෙනවා. හරි ඒක ගැන බලන්න එපා. අවුලක් නැහැ. ඔයාලා ලකුණු කොච්චර අඩුනොත් ඔයා හරි වැරදි දාලා වැරදින්න හේතු ටික අනිවාර්යෙන් බලලා මේ මාර්කින් ස්කීම් එක බලලා මේකට මාර්කින් ස්කීම් එකේම බලන්න ඔයාලා ගොඩක් කරගත්ත ඉතින් ඔයාලට අහු වෙනවා මේ කියන්නේ මොනම මම ඉස්සෙල්ලා කිව්වනේ අපිට ලකුණු නේ ලකුණු නේ. එතකොට ඔයාලට මාර්කින් ස්කීම් එක පාවිච්චි කරලා ඔයා දකින්න සමහර තැන්වල මේ ඔයාලට හිතා ගන්න බැරි පියවර වලට සමහර ඒවාට ලකුණු දෙනවා. හරි. ඉතින් මේ කාලේ ඔයා ඒ කරන එකේ තව වැදගත්කමක් තමයි ඔයාලට එහෙමත් අයිඩියා එකක් එනවා. ඒකට ඔයාලට තව ලකුණු ගන්න ඕන පියවර වලට දැනගන්න. හරිද? ඒ හින්දා මාර්කින් ස්කීම් එක ඔරිජිනල් මාර්කින් ස්කීම් අනිවාර්යෙන් බලන්න. මේ මාස්ටර් ගයිඩ් එහෙම මම මතක විදිහට හැම එකක්ම නැහැ. මේ ඔරිජිනල් මාර්කින් ස්කීම් එකේ විදිහටම නැහැ. හරිද? ඔරිජිනල් එකේ තමයි තියෙන්නේ මේවට ලකුණු දෙන්න බෑ. සමහර වෙලාවට තියෙනවා මෙහෙම ලියලා තිබ්බම දෙන්න එපා කියලාම ලියලා තියෙනවා. හරිද? මෙහෙම තිබ්බම දෙන්න කියන තියෙනවා. ඒ හින්දා මේ කාලේ අනිවාර්යෙන් මාර්කින් ස්කීම් එක යූස් කරන්න. හරිද? හරි. ඒ හින්දා අර මම දැන් ඔයාලට මේ කාලේ පහස් පේපර්ස් කරන එක ගොඩක් වැදගත්. වෙන පේපර්ස් කරනවට වඩා මොකද ඔයා මේ සිරාම එකනේ තියෙන්නේ. ඔයා මුහුණ දෙන මට්ටමේ මේකක් තියෙන්නේ. හරි. ඒක විදිහට ලකුණු දෙන්නේ. හරි. ඒකට ඔයාලට තනිකරව පොණු වෙන්න අතෙන්ට ගෙලින්. එහෙලොල් එක්සෑම් එක. හරි. ඒක එහෙම මේ මාර්කින් ස්කීම් එක බලලා වැරදි හරි වැරදි දාලා වැරදිව හදාගන්න. හරිද? එතනදිත් ඔයා හැමතිස්සෙම කරන්න ඕන මොකද්ද? ඔයාලට දන්නේ නැති මොකක් හරි අහුවුණොත් ඒක වෙනම ලියා ගන්න. හරිද? හරි ඊට පස්සේ ඔයා කරන්න ඕන එක තමයි මොකද්ද? එසේ ප්‍රශ්නනේ. ඔයා එසේ ප්‍රශ්න දවසට දෙකක් කරන්න. හරිද? ඒකත් අර මම ඉස්සෙල්ලා ගියා වගේ ඔයාලා කලින් කර يعني MCQ ස්ට්‍රක්චර්ඩ් ඩිසි ගෲප් සබ්ජෙක්ට් දෙක නැතු ඉතිරි සබ්ජෙක්ට් එකෙන් ඔයා එසේ දෙක ගන්න. හරිද?
ඉසේ දෙක අරගෙන ඒකෝ සාමාන්‍යයෙන් කියන්නේ සාමාන්‍යයෙන් කොච්චර වෙලාවකින් කරන්න ඕනද? පැය භාගයක් නේද සාමාන්‍යයෙන් ඒක එසේ එක. හරිද? මෙතනදී ඔයා විනාඩි 25ක් ගන්න. විනාඩි 25ක් කරගෙන ඒක එසේ එකක් කරන්න. හරිද? ඊට වඩා විනාඩි 50න් එසේ දෙක ඉවර කරන්න. හරිද? ඒකෙදිත් අරගෙන තමයි මට කියන්න දෙන්නේ. ස්ට්‍රක්චර්ඩ් එසේ එක වගේම. ඔය විනාඩි 25 ඉවර වෙද්දි ප්‍රශ්න ඉවර කරලා නැත්නම් එහෙම නැත්නම් ගොඩාක් ඉර වෙලා එහෙම අන්තිම කොටස කරලා ඉන්න. හරිද? කිසි එහෙම අවුලක් හිතන්න එපා. ඒක නවත්තලා ඔය ඊළඟ එකට යන්න. හරිද? ඒකට හේතුව මොකක්ද දන්නවද? ඒකට හේතුව අපිට ඕන ලකුණු. හරිද? තේරුණාද? ඒ කියන්නේ ලකුණු ඕන අපිට. ඇත්තම සින්නේ මේක ලකුණු නෑනේ. ඒ කියන්නේ සාමාන්‍ය මෙහෙමද? ස්ට්‍රක්චර්ඩ් එසේ එකක් හරි එසේ එකක් හරි ගත්තම ඕනම සබ්ජෙක්ට් එකක්. හරිද? ඒවා එකිනෙකට සම්බන්ධයි. උඩ ප්‍රශ්න වලට එකිනෙකට සම්බන්ධයි. හරිද? ඒ වගේ මේක පහළට යන්න ප්‍රශ්නේ අමාරු. පොදුවේ ළමයිට අමාරු වෙන ප්‍රශ්න තමයි අන්තිමට වගේ තියෙන්නේ. හරිද? මොකද අර මට්ටම් හදන්න බෑනේ එක එක. 90ට වඩා ගන්න ඉන්නවා, 80ට වඩා ගන්න ඉන්නවා, 70ට. එහෙම මට්ටම් තියෙනවා. අර එක එක මට්ටම් වල තමයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් අන්තිම මෙහෙම කියලා මේ හිතන්න එපා මේ මම මේ වෙන පහළ මට්ටමක ඉන්නේ මේ අන්තිම ප්‍රශ්න ටික මම කරන්න ඕනේ නැහැ වගේ හිතන්න එපා. හරිද? ඔයාට වෙලා තියෙනවා නම් කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. මං කියන්නේ ඔයාට අර නියමිත වෙලාවට වෙද්දිත් අවසන් කරලා නැත්නම් ඒක තියලා ඔයා ඊළඟට යන්න. මොකද ඊළඟ එක පටන් ගන්න මුලින් ගන්න ලේසියක් තියෙන. ඒ හින්දා ඉස්සලා මේ ටික කරගන්න. හරි ඒකයි මං කියන්නේ. ඒකයි මං කියනවා දැන් මෙහෙමයි. නිකන් ගණන් හදලා බලන්න ඕන. ඔයා මං මේ කාල වලින් ඉවර කරන්න කියන හේතුව තමයි මේ නිකන් හිතලා බලන්න. දැන් ඔයා ස්ට්‍රක්චර්ඩ් ඩිසයින් විනාඩි 13න් කරනවා කියන්නේ. හරිද? එතන ස්ට්‍රක්චර්ඩ් එසේ 4 ඉවරදී ඔයාලට විනාඩි 8ක් ඉතිරි වෙනවා. හරි. වැඩිපුර ඉතිරි වෙනවා. හරි. හරි. ඊට පස්සේ එසේ එකක් විනාඩි 25 ගාන ගත්තොත්. හරි. එතන විනාඩි 20ක් විතර ඉතිරි වෙනවා. නේ? ඔව්. විනාඩි 20ක් විතර ඉතිරි වෙනවා. පොඩ ගණන් හදලා බලන්න. හරි. ඉතින් සම්පූර්ණයෙන්ම කීයක් විතර ඉතිරි වෙනවද? නේ? ඉතින් පැය භාගයක් විතර පැය භාගයෙන් විනාඩි 25ක්වත් අඩු ඉතිරි වෙනවනේ. අර මම කියනවා එහෙම ටයිම් මැනේජ්මන්ට් එකෙන් විදිහට කරන්න. يعني ටයිම් මැනේජ්මන්ට් එක හරියට කරන් ගියොත් හරිද? ඒ විදිහට විනාඩි 13 ස්ට්‍රක්චර්ඩ් එසේක් ඉවර කරනවා, විනාඩි 25න් එසේ ඉවර කරනවා. එහෙම කරන් ගියාම ඔයාට අවසාන ඉදිරියට වෙලාවක් තියෙනවා. අන්න ඒ වෙලාවේ ඔයා වැය කරන්න ඕන. ඔයාට අර අවසානයේ පොදුවේ හැමෝටම අමාරු කියන ප්‍රශ්න ටික කරන්න තියෙනවා. ඔයා අර මේ ඉතිරි වෙන කාලේ යොදන්න. හරි. සමහරවට ඔයාට මෙහෙම ඒ කාලේ ආයෙ වැදගත් වෙන්න පුළුවන්. ඔයාට හිතන්නකෝ දැන් ඔයාට දැන් ඒක මෙහෙම දැන් A level exam වල ප්‍රෙෂර් එකක් එනවා. හරි. සමහර දේවල් ඇත්තට සමහර හොඳටම පුළුවන් දේවල් සමහරවල්ලාට ඔලුවට එන්නේ නැහැ. විකාර දේවල් බාහිතන ඉඳලා එක එක ඔලුවට එන හින්දා හරිද? ඒක අර හැබැයි ඔයාට ඒවයි මත ඇරලා ගිහිල්ලා ඔයාට කියන්නේ කාලයක් ඇද්දුවා ඒකට ඇඩැප්ට් වෙනවනේ එක්සෑම් එක වෙලාවට. ඒක උඩට සාමාන්‍ය වෙනවා. හරිද? අර ඒක උඩට සමහර ලේසි ප්‍රශ්න බැරි මේවත් ඔයාට ආයෙ කරන්න පුළුවන්. අර ඉතිරි වෙච්ච අය භාගින් 25න් වගේ විනාඩි 25න් වගේ හරිද? අපේ ඒ හින්දා තමයි කියන්නේ අර වෙලාවට අනුව ප්‍රැක්ටිස් කරනවා. දැන් නම් හරි එහෙම අවුලක් හිතන්න එපා. අනේ අන්තිම ප්‍රශ්න කරන්න වෙනවා නේ. එහෙම කිසිම අවුලක් හිතන්න එපා. හරි. මේ ඒකින් මේ විදිහට ටයිම් මැනේජ්මන්ට් එක දැන් නම් පුරුදු වෙන්න ඕන. හරි. හරි ඒකෝඩවා මම කිව්වේ එසේ දෙක සාමාන්‍යයෙන් ඉවර කරන්න එසේ දෙක විනාඩි 50ක් ඉවර කරන්න. ඔයා ඉතින් මේ උත්තර හරි වැරදි බලලා ඒකේ බැරි දේවල් පුළුවන් කරගෙන ලියාගෙන ඒක ඔක්කොම විනාඩි ඒකටත් පැයක් විනාඩි 15ක් වගේ කාලයක් ගන්නවා. හරි. ප්‍රශ්න ගන්න ටික හරි මම පිළිවෙල පස්සේ කියන්න. කරන්න ඕන පිළිවෙල හරි. හරි. ඊට පස්සේ බලමු තියරි. දැන් ඔයාලට එහෙනම් මේ දැන් මම කතා කරන්නේ මොකද්ද? ඔයා දවස් හැම දවසකම කරන්න ඕන අනිවාර්ය වැඩ ටික. හරි. හරි. ඉතින් මේ වෙනකොට මම මොනවද කිව්වේ? MCQ 20ක් කරන්න ඕනවා. ස්ට්‍රක්චර්ඩ් ඩිසයින් දෙකක් කරන්න ඕන. ඉසේ දෙයක් කරන්න. හරි. ඊට කරලා ප්‍රශ්න විතරක් කරන්න බෑනේ. මොකද ඔයාට ඇත්ත මොකද දැන් ඔයාට පාඩම් කරන්නත් තියෙනවනේ. ඉතින් පාඩම් කරන්නත් දේවල් තියෙනවනේ. ඒ හින්දා ඔයා තියරි පාඩම් කරන්න වෙනම තව පැය දෙකක් විතර ගන්න. හරි පැය දෙකක් විතර ගන්න. ඔය ඉස්සරම ලිස්ට් එකක් හදාගන්න. මේ ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕන පාඩම් ටික. වැඩි ලකුණු නම් පහළට යනවා. හරි. ඒ වගේම ඔයාට කිරිච්ච නැති සහ ඔයාට අමාරුයි වගේ කියලා හිතන බෑ වගේ කියලා හිතන පාඩම් ටික තිබ්බොත් ඉන් කරගන්න බෑ වගේ ඔව් එහෙම වෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. ඒක කාලෙත් ඉතින් සමහර අයට එහෙම කියන්න පුළුවන්.
හරි මට වුණත් එහෙම තිබ්බ අන්තිම කාලේ හිතුනේ මේක කරන්න බෑ මේ බෑ කියලා අතාරින්න යන සමහර කොටස් තියෙනවා. හරි ඒවා මේ ලිස්ට් එකක් හදාගන්න. එහෙම බැරි මේවා ටික ඔය යටරන් දාගන්න. හරි එහෙම කියලා මේ බෑ කියලා ඔක්කොම පහට දාන්න එපා. හරි අර බැරිම පාඩම් ටිකක් තියෙන පොදුවේ කට්ටියට අමාරු පාඩම් ටික අන්න ඒවට යටට දාගන්න. හරි අපි උදාහරණයක් විදිහට ගමු නිකන් යා ෆිසික්ස් නම් යාන්ත්‍රික විද්‍යාව තාපේ ඕවගේ පට්ටවල ගන්න ධාරා විද්‍යුතය. හරි ඒව උඩින්ම තියාගන්න. හරි මොකද එහෙම හදන්න කියන්නේ ඔයා ඒකට තීර බලන්න යන්නේ මේ විදිහට. ඒ අනුපීවල බලන්න. හරි වැඩිම ලකුණු වෙන ඒවා සහ ඔයාට කියන්නේ ගොඩක් දුරට ඔයාට කෙරලා තියෙන පාඩම් ටික. හරි මේ වෙනකම් මොනවා හරි ඉතින් පාඩම් කරලා තියෙන කෙනෙක් නම් ඔයාට මේ වෙනකොට පැය 8ක් 9ක් පාඩම් කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. හරි අඩුම පැය 6න්වත් උඩ අඩුම පැය 6ක්වත් පාඩම් කරන කෙනෙක් වෙන්න ඕන. හරි එහෙනම් මේ වෙනකම් කරපු කෙනෙක් නම් හරි අර එහෙම නිකන් මැද මට්ටම කෙනෙක්ට වගේ තමයි මේ වෙලාවන්නේ හදලා තියෙන්නේ. හරි ඔයාට එහෙම අවුලක් නැහැ. ඔයාට මේ ටිකක් කළා ඔයාට තව වෙලා ඉතිරි වෙලා දෙනවා. මම තව වැඩක් කරන්න අවුලක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි ඒකින්ද අර ඔයා එහෙම වැඩි වෙලා පාඩම් කරන්න පුළුවන් වෙන ඔයාට පුළුවන් මේ තව වැඩි කරන්න පුළුවන්. ඔන්න ඔයාට MCQ ඉස්සෙල්ලාම ඔයාට 30ක් කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්න නැහැ. හැබැයි මං කියන්නේ මෙච්චර ඉස්සෙල්ලාම මේ ටික ඉවර කරන්න. හරි නැත්නම් ඔය පැත්තේ මොන MCQ 50ක් කරලා පටන් ගන්න. එහෙම හරි ඉන්න ඔයා මේ ටික ඉස්සෙල්ලාම කරන්න. මේ ටික කරලා ඉවර වුණොත් ඉතින් ටික කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයා පළදායින් සෙට් එක කරලා ඉවරයි. ඔයාට වෙන්න ඕන අත්‍යවශ්‍ය කරුණු ටිකක් ඔයා කියන්නේ වැඩ ටිකක් ඔයා කරලා ඉවරයි. හරි දෙයින්ද මේ ටික ඉස්සෙල්ලාම කරලා ඔයාට වෙලාව තිබ්බොත් තවරන්න ඔයා තව දීරි බලන්න වෙලාව දාගන්න. තව MCQ වල තව ප්‍රශ්න කරන්න වෙන ක්ලාස් වල අවුලක් නෑ. හරි ඒක ඔයා ඉදිරි කරන්න. හරි මෙතනදී දීරි බලනවා කියලා ඔයා කරන්නේ මුල සිට වැඩි. يعني මුල සිට කියන්නේ ඔයා මේ ඊළඟ වලට පළවෙනි දවසේ වගේ බලන සීන් එකක් නෙමෙයි මෙතන යන්නේ. හරි නිකන් මුකුත් දන්නේ නැති කෙනෙක් බලනවා කියන්නේ ඔයා මොනවා හරි දෙයක් දන්නවා මේකට. හරි ඒ හින්දා මෙතන කරන්නේ මතක් කරගෙන යමක් ඔය තමයි කරන්නේ. හරි පාපු පාඩම කරන ගමන් ඔයා කියන්නේ කලින්ට වඩා වේගවත් මේක කරන්න ඕන. හරිද මොකද දවස් 50 ගණන් තියෙන්නේ. හරි ඒ හින්දා මේක ඉක්මනට බල මතක් කර කර යන්න තියෙන මේක තියරි බලන එක. හරි ඒකෙදිත් ඔයා කරන්න ඕන වැදගත් දෙයක් තමයි ඒ තියරි බලද්දී ඔයාට සමහර දේවල් තියෙනවා ලීසි දේවල් එක එක මට්ටම් වල තියෙන සමහර දේවල් අමතක වෙනවා. අමතක වෙනවා මේ අමතක වෙනවා. සමහර දේවල් තියෙනවා මේ අමාරු. ඉතින් ඔළුවට යන්න සංකීර්ණ කොටස් තියෙන්න පුළුවන්. ලීසිම දේවල් තියෙන්න පුළුවන්. මේ එක එක මට්ටම් වල තියෙනවා. ඒකෙදි ඔයා අර සංකීර්ණ සහ ඒව අනිවාර්යෙන් ආහනවා වගේ තියෙන පොයින්ට් තියෙනවා. ඒ කියන්නේ මේක ඔයාලට අමාරු ඒ වුණාට ඒක අනිවාර්යෙන් මේක පේපරේට එනවා. දැන් ඒ වගේ එක්සම් අතාරින්න ඉතින් හරි. එහෙනම් ඒ වගේ දේවල් වලදී ඔය කරන්න ඕන පාඩම් කරන ගමන් ඒ වගේ දේවල් වල මාක් කරන්න ඕන. ඒ කියන්නේ ඒ තියරි බලන ගමන් හරි තියරි බලන ගමන් ඔයා මාක් කරන්න ඕන. ඔය එක්සෑම් එකට දවස් 3-4කට කලින් බලන්න ඕනේ. තේරුණා? හරිද? ඒ කියන්නේ දැන් ඉඳන්ම තව එකක් කරන්න ඕන. වැඩ කරගෙන යද්දී මේ වගේ එහෙමනේ ඔයාලා දැන් A level exam එකට කලින් දවස් 3-4 බලන්න ඕන තියෙනවා නේද? ඔයාලා දැන් මුලින් ඉඳන් බලන්න පුළුවන් ද? A to Z බලන්න පුළුවන්. බෑ නේද? ඒ හින්දා ඒ කාලේ බලන්න ඕනේ වැඩක් තියෙනවා නේ. බලන්න ඕනේ කියන්නේ ඔයාලා අමතක වෙනවා. තියෙනවා ලීසින් අමතක වෙනවා තියෙනවා. වැඩගත්ම කරන්න තියෙනවා. අන්න ඒව ඔයා දැන් පාඩම් කරද්දි වෙනම මාක් එකක් හරි කලින් දාපු නැති මාක් එකක් මොකක් හරි දාගන්න. හරි පාඩම් කරගෙන යන ගමන්. හරි ඔයාලා එහෙම කරන්න පුළුවන්. MCQ අර ප්‍රශ්න කරද්දී උනත් ඔයා කරන්න ඕනේ. MCQ හරි ස්ට්‍රක්චර්ඩ් ඩිසයින් essay හරි කරද්දිත් ඔයා අර හැම පාරම අහනවා වගේ ගානක් දෙක්කොත් එහෙම නැත්නම් ඔයාට ලේසියෙන්ම වර්ධිත ප්‍රශ්නයක් තිබ්බොත් අර ඒවට පොඩි මාක් එකක් දාගන්න. හරි ඒවට මාක් එකක් දාගෙන තියාගෙන ඉතුරු ඔයාට එක්සෑම් එක ලඟ වෙලා නිකන් ජස්ට් බලන් යන්න පුළුවන්. මේ නිකන් ඉතුරු ඔයාට ID ආයෙ මතක් කරලා ඉතුරු ඒක පුළුවන් කරගන්න පුළුවන්. හරි අර ඒ වගේ මේ කාලේ මේ පළදැන් විදිහට වැඩ කරන්න. හරි ඒ හින්දා තියරි බලද්දී මේ විදිහට මාක් කරගෙන අවසාන දවස් ටික බලන්න ඕනේ ටික මාක් කරගන්න. මේ මම වල පස්සේ කියන්න ඕන දැන් ඒ ක්ලාස් එකේ යන දවස් තියෙනවානේ. ඒ ක්ලාස් යන දවස් වලට කොහොමද මේක වෙනස් කරගන්නේ කියලා කියන්නම්. එතනදී ඉස්තවා කරන්න ඕනේ දැන් අද එක සබ්ජෙක්ට් එකක් බලන්න. ඊට වෙන සබ්ජෙක්ට් එකක් බලන්න. එහෙමම මොකද මෙහෙමද දැන් ඒ level exam මේ සබ්ජෙක්ට් තුනම බැලන්ස් කරගන්න බැහැ. ඔයාට එක සබ්ජෙක්ට් එකකට ඒකක් තිබිලා අනිත් දෙක C හරි S හරි තිබ්බොත් තේරුම්ම නැහැ නේ. ඒ හින්දා ඔයා මේ ටිකේ සබ්ජෙක්ට් තුනම හරි විදිහට බැලන්ස් කරගෙන යනවා. එකම විදිහට ප්‍රමුඛත්වය සබ්ජෙක්ට් තුනටම දෙන්න. හරි පාඩම් වලට දෙන්න ඕන ප්‍රමුඛත්වය වෙනස්. හරි හැබැයි සබ්ජෙක්ට් තුනට දෙන්න ඕන ප්‍රමුඛත්වය එකයි. හරි
ඒහින්ද දැන් ඔයා අද බලන එක නෙමෙයි හෙට බලන්නේ. හෙට අද එක සබ්ජෙක්ට් එකක් බලන්නේ හෙට වෙන සබ්ජෙක්ට් එකක් බලන්නේ. එහෙම නෑ මේකම එකම මට්ටමට යනවා. හරි මම පස්සේ ඔයාලට කියන්න උදාහරණ විදිහට එක දවස් දෙකක විතර දවස් දෙකක් කරා මම උදාහරණයක් විදිහට කියන්නම් මේ ටික අද බලන්න ඉඳගෙන. ඒක ඔයාට ඕන වෙනස් කරගන්න. හරි. හරි ඊට පස්සේ අපි බලමු තව දෙයක් තියෙනවා අපිට කරන්න. දැන් මේක මොනවද අපි කරේ? MCQ කරා, ස්ට්‍රක්චර්ඩ් DC කරා, IC කරා, theory. හරි. ඊළඟට කරන්න ඕන දෙයක් තව දෙයක් තියෙනවා. ප්‍රැක්ටිකල් බලන්න ඕනේ. ප්‍රැක්ටිකල් තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඒ කියන්නේ ප්‍රැක්ටිකල් ගුවා මෙහෙමද කෙමිස්ට්‍රි වලක් තියෙනවා, බයෝ වලක් තියෙනවා, ෆිසික්ස් වලක් තියෙනවා ප්‍රැක්ටිකල්. හරි. දැන් මෙතනදී මම මේ ප්‍රමුඛත්වය විදිහට කතා කරන්නේ ෆිසික්ස්. හරිද? මොකද බයෝ කියන්නේ ගොඩක් ප්‍රැක්ටිකල් තියෙනවා. දැන් මම සමහර බලලත් නැහැ. ඉතින් අදටත් දන්නේ නැහැ මොනවද තිබ්බේ කියලා. මේ කෙමිස්ට්‍රි වල ටිකක් තියෙනවා. කෙමිස්ට්‍රි වල වායු ප්‍රැක්ටිකල් එකම හරියට සමහර වෙලාවට එසේ වලට යන්න පුළුවන්. එසේ හරි නෑ ස්ට්‍රක්චර්ඩ් එසේ හරි යන්න පුළුවන්. හරි. මේ MCQ වලට තමයි තියෙන්නේ. හරි. ඒ හින්දා අර මම මෙතනදී මූලිකත්වය විදිහට කතා කරන්නේ ෆිසික්ස්. හරි. බයෝ වල නම් මම දන්නේ නැහැ මේ සාමාන්‍ය ස්ට්‍රක්චර්ඩ් එසේ එකක් වෙනවද කියලා. එහෙනම් කලාතුරකින් කියන්න පුළුවන් ඒක බලන්න. මම මෙතන මේ ප්‍රමුඛත්වය දෙන්නේ ෆිසික්ස් වල. ප්‍රැක්ටිකල්. හරි මොකද ෆිසික්ස් වල ප්‍රැක්ටිකල් 38ක් දෙකක් තියෙනවා දැන්. අයින් කරලා දෙනවා ටික. මේ දැන් එහෙම ගත්තම නිකන් හිතන්නකෝ දැන් ඔයා දවසට එක ගාන ප්‍රැක්ටිකල් එක බැලුවත් ඔයාට දවස් 50යි තියෙන. ඒකට එකපාරක් වෙන බලන්න බෑ. හරි. ගිස් පස්සේ දැන් යන්න එපා. හරිද? ඒක එක්සෑම් දවස් ටිකකින් මේ එක්සෑම් වලට දවස් දෙකක් තියෙනවා. ඒක බලන්න. ගිස් ගැන දැන් හිතන්න එපා. හරිද? මේ ටික ඔය කරනවා. ඒතකොට දවසට ඔයා සාමාන්‍ය ප්‍රැක්ටිකල් දෙකක් අඩුම දෙකක් තුනක් බලන්න ඕනේ. සාමාන්‍ය කියන්නේ මේ එකපාරක් බැලුවා කියලා ඔය කොල්ලුවට යන්නේ නැහැ. එක්සෑම් එකට කලින් සාමාන්‍ය දෙපාරක්වත් අඩුම එක ප්‍රැක්ටිකල් එකක් බලන්න ඕනේ. හරිද? දෙකක් තුනක් වුණත් කමන්නේ. ඒක ඔයා විනාඩි දවසට විනාඩි 40ක් විතර දාගෙන මේ 40 තුනට ප්‍රැක්ටිකල් සෙට් එකක් බලන්න. ෆිසික්ස් වල හරි ඉතිකුට ඊළඟ වැඩේ මොකද්ද? කෙමිස්ට්‍රි වල ස්පීඩ් සහ ඕවන්. හරිද? මම කලින් වීඩියෝ කිව්වා මොකද අපි එහෙම ඒවට ප්‍රමුඛත්වය දෙන්න හේතුව මොකද කිව්වොත් ඔයා දන්නවත් දන්නේ SPD වලින් ඕගනික් කරනු විතරක් කෙමිස්ට්‍රි පේපරේ ලකුණු 40ක් විතර යනවා. හරි ඒක හිතන්නකෝ දැන් පාඩම් 12ක් දෙකක් තියෙන 12ක් 14ක් ගමන් දෙනවනේ. ඒ වගේ රූප ප්‍රමාණයක් තියෙන පාඩම්. ඉතින් හිතන්නකෝ ඒ වගේ මේ ගොඩක් පාඩම් තියෙද්දි හරි අර වගේ පාඩම් දෙකකින් ලකුණු 40ක් විතර යනවා කියන්නේ 100ට හිතන්නකෝ දැන් ඒ වගේ දෙයක් කතා කරන්න ඕනද? නෑනේ. ඒ හින්දා ඔයා දවසට අනිවාර්යෙන් විනාඩි 40ක් ඒකට ගන්න ඕන. හරි. විනාඩි 40ක් අරගෙන ඒකවට මෙහෙම ගන්න පුළුවන්. හරිද? අද SPD විනාඩි 40ක් බලන්න, හෙට ඕගනික් විනාඩි 40ක් බලන්න. ඊට පස්සේ අනිද්දා SPD බලන්න, ඊට පස්සේ ඕගනික්. එහෙනම් මාරු වල විනාඩි 40ක් දවසට එහෙම බලන්න පුළුවන්. හරි. ඒක ඉතින් ඔයාලට වෙලාව තියෙනවා ඉතින් දෙකට මිටින් ඒ කියන්නේ එක්කන බය භාගේ අරගෙන පැක් කරන්න පුළුවන්. ඒක නම් මම කිව්වේ ඒක වාට වෙලාව තියෙන විදිහට කරන්න. මම මේ හදලා තියන්නේ අර සාමාන්‍ය ඇවරේජ් ළමයින්ට කරන්න පුළුවන් මට්ටම තමයි මේක මම කියන්නේ. හරි. ඒ කොහොම හරි මේ ටික ඉස්සෙල්ලාම ඉවර කරන්න. හරි. මේ අත්‍යවශ්‍ය ටික ඉවර කරලා තමයි අමතක ටික කරන්න ඕනේ. හරි. හරි. ඒකට දැන් මම දැන් කියවන සෙට් එක. මම MCQ ස්ට්‍රක්චර්ඩ් එසේ theory practical organic කියනවනේ. මේ සෙට් එකට මොනවාට සාමාන්‍යයෙන් පැය 6ක් 6මාරක් විතර යනවා. අර මම කියපු වෙලාවල් වලට කරොත් වඩා පැය 6ක් 6මාරක් විතර යනවා. හරි. ඒකයි මම කිව්වේ. නිකන් හිතන්න ඔයා සාමාන්‍යයෙන් දවසට පැය 6ක් විතර වැඩ කරපු කෙනෙක් නම් හරි අඩුම මේ ටිකවත් කරන්න ඕන. නේ මේ ටිකවත් ඔයා ඉවර කරලා තමයි බලන්න ඕනේ. ඒකයි මම කිව්වේ. අමතර දේවල් කරන්න ඉස්සෙල්ලා මේ ටික කරන්න. හරි. හරි ඊළඟට මම කරන්න ඕන අනුපිළිවෙල තව ටිකකින් කියන්න. මම දැන් කියන්න මොකද දැන් මම කියන්නේ ඔයා හරි කෙනෙක් නම් හරි කෙනෙක් කියන්නේ හරි නම් ඔයා මේ වෙනකොට යන්න ඕන පේපර් ක්ලාස් වලට විතරයි. මම එහෙම නම් කරේ එහෙම හරි. හරි අපි හිතමු ඔයා පේපර් ක්ලාස් තුනට විතරක් කරගෙන ඉන්න. හරි. පේපර් ක්ලාස් තුනට විතරක් යන්න. හරි. ඒක කොහොමද හිතන්නකොට කොච්චරලා ඉතිරියනවා කියලා මේ වගේ තනියම වැඩ කරන්නේ. හරි නිකන් හිතලා බලන්නකො ඔයා තනියම මේ විදිහට වැඩ කරද්දී ඔළුවට කොච්චර දේවල් යනවද කොච්චර දේවල් මතක් වෙනවද? හරිද නිකන් ක්ලාස් එක අහන් ඉන්නවට වඩා මෙහෙම තනියම වැඩ කරන එක පළදයි. හරි අපි හිතමු ඔයා සබ්ජෙක්ට් තුනට පේපර් ක්ලාස් එක ගන්න දැන් යනවා කියලා. හරි. හරි. එතකොට අපි හිතමු දැන් ඔයාට අද කෙමිස්ට්‍රි පේපර් ක්ලාස් එක තිබ්බා වඩා. හරි. එතකොට හරිද සාමාන්‍යයෙන් පැය 14ක් විතර යනවනේ ක්ලාස් එකට යනවා. යන්නේ යනවා ඉතින් මම දන්නේ නැහැ. වෙලාව බලන්න. හරි. එහෙම දැන් ඔයා මේ කෙමිස්ට්‍රි
ඊයාගේ මොකද දැන් අද දවසේ ඉතුරුවාට අද දවසේ කෙමිස්ට්‍රි වැඩ ටිකක් කෙරෙන්න තියෙන කොහොම හරි නේ. එතකොට වාර මම කියපු වැඩ වලින් ඔය කෙමිස්ට්‍රි ටික ඉස්සෙල්ලාම පොඩ්ඩක් අයින් කරන්න. කෙමිස්ට්‍රි ටික අයින් කරලා මොකද ඔය මම අර කිව්වා මික්ස් වෙන විදිහ යන්න ඕනද? කෙමිස්ට්‍රි වැඩ ටිකක් වල කෙරිච්චින්ද ඔය කෙමිස්ට්‍රි ටික පොඩ්ඩක් නවත්තලා එදාට ඔය ඉස්සෙල්ලාම අර ටික ඉවර කරන්න. අනිත් සබ්ජෙක්ට් දෙකේ ටික ඉවර කරන්න ඉස්සෙල්ලාම. හරි. අර ඒ විදිහට මේ වෙන දවසක ආයි ෆිසික්ස් තිබ්බොත් එදාට ෆිසික්ස් ටික නවත්තලා ඉතින් ටික කරනවා. හරි එහෙම කරන්න. හරි. හරි මම දැන් කියන්නම් ඔයාලට මේ කොහොමද නිකන් අර අනුපිළිවෙල කරන්න ඕන මම ඉස්සෙල්ලා ගියේ කරන්න වැඩ ටික. හරි විතරයි. හරි. දැන් මම නිකන් කියන්නම් ඒ කියන්නේ ඔයාලට බෝරින් වෙන්නේ නැති විදිහ මේක කරන අනුපිළිවෙලක් මම ඔයාලට කියන්නම්. හරිද? ඔයාලට එහෙම සෙට් වෙනවා නම් කරන්න. හරි. ඔය ඉස්සෙල්ලාම MCQ ටික කරන්න. හරි. MCQ ටික කරලා ඔයා ඊළඟට මේ තියරි බලන්න. වෙන සබ්ජෙක්ට් එක මොනවා හරි තියරි ටිකක් බලන්න. අර පැය දෙකේ තුනේ වගේ තියරි බලන්න. හරි. ඊට පස්සේ ඒකත් තියලා ඔයා ඊට පස්සේ ගන්න තව ස්ට්‍රක්චර්ඩ් ලෙසන් දෙක කරන්න ඊට පස්සේ ගන්න. හරි. ඊට පස්සේ ඒ කියලා ඔයා ඊට පස්සේ ගන්න SPD හරි අර ඕගනික් හරි මේ අර බලන්න අපි තියරි අන්න ඒක බලන්න. හරි. ඊට පස්සේ ඔයා ආයෙ එසේ දෙක කරන්න. ඊට පස්සේ අවසානයේ ආයෙ ප්‍රැක්ටිකල් කරන්න. එහෙම ඔයා අර බෝරින් වෙන්නේ නැති එක හිතනවා දැන් පැය හතරක් විතර එක දිගට ප්‍රශ්න කරලා දිවාගෙන යන්නේ. ඒ සබ්ජෙක්ට් වර්ග වෙනස් වුණාට දිවාගෙන යන්නේ. ඒ හින්දා ඔයාලා පොඩ්ඩක් ඔයාලට බෝරින් වෙන්නේ නැති විදිහට මේ ටික මික්ස් කරගෙන කරන්න. හරි. ප්‍රශ්න ටිකක් කරනවා, තියරි ටිකක් බලනවා, ආයෙ ප්‍රශ්න කරනවා, ආයෙ වෙන මොනවා හරි බලනවා. අන්න එහෙම කවුරුන් ඉන්නේ කරන්න. හරිද? හරි. දැන් එහෙම කරලා ඔයාලට තව වෙලා තිබ්බොත් මම කියවන්නේ මේ වැඩ ටිකට කොහොමවත් ඔයාලට පැය 6මාරක් විතර තමයි යන්නේ. හරිද? ඊට වඩා ඔයාලට මේ විදිහට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. හරිද? සාමාන්‍යයෙන් තව පැය දෙකක්වත් වැඩ කරන්න පුළුවන් වෙනවා. හරි. ඒ වෙලාවේ ඔයා දැන් බලු කරනගෙන නම් සාමාන්‍යයෙන් තේරෙනවනේ කියන්නේ තීරි ගොඩක් තියෙනවා දෙන්නේ. එයා සාමාන්‍යයෙන් තව වෙලාවක් කරන්න තව තීරි බලන්න දෙන්නේ. තීරි බලන්න කියන්නේ ඒ වෙලාව බයෝ කරනගෙන නම් ඉතින් තව බලන්න කියන්නේ තව තීරි බලන්න වාඩම් කරන්න තියෙනවා ඉතින් ගොඩක්. හරි. කම්බයින් මැත්ස් කරනගෙන ඒ අදාළ දේවල් කරන්න. හරිද? ඒවට ඕන නම් තව වෙලා දෙනවනේ. ඒ වෙලාවට ක්ලාස් එක දුන්න මොනවද ප්‍රශ්න කරන්න පුළුවන් අලුතෙන්. ඒ වගේ තව අමතර වැඩ ටිකක් ඉතින් ඔයා වෙලාව තියෙනවා නම් කරන්න. හරි. ඉස්සෙල්ලාම ඒකට මේ ටික ඉවර කරලා ඉන්න. හරි මම දැන් කියන්නම් අර හරි මම දැන් ඔයාලට කියන්නම් මම කියවනේ මේ වීඩියෝ අන්තිමට වගේ මම කියනවා කියලා මේ එක එක සබ්ජෙක්ට් වල පාඩම් වලට ලැබෙන ලකුණු ප්‍රමාණය මෙහෙම ගොඩක් අය දන්න වෙන්න පුළුවන්. දැන් නැති කෙනෙක් ඉන්න පුළුවන් මම එයාට උදව්වක් වෙන්න මේ කියන්නම්. මොකද මම අර කිව්වා තීරි බලද්දුවා ප්‍රමුඛත්වය දෙන්න ඕන අනුපිළිවෙලක් තියෙනවා. හරි ඒක හදාගන්න තමයි මේක මම හිතනවා මේක උදව්වක් වෙයි. හරි. හරි මම නිකන් ඒ කියන්නේ පාඩමයි ඒකට ආසන්න 100ට කීයක් ලැබෙනවද කියලා කියන්න. හරි. හැබැයි මේක මේ ඔය ගණන් හදලා බලද්දි 100ට වඩා වැඩි වෙන්න පුළුවන්. හරිද? ඒකට හේතුව මොකද එසේ දිනනවා අපි එසේ තෝරගන්නේ නේ. තෝරගන්න නැතුම් හදුවොත් තමයි මේ තෝරගන්න ඔක්කොම බලන්න ටික කරොත් හදින විදිහට තමයි මේක ලකුණු තියෙන්නේ. හරි ඒක ගැන වැඩි ගන්න බෑ. මේ හරි අපි ඉස්සෙල්ලාම බලමු කෙමිස්ට්‍රි වල. හරි කෙමිස්ට්‍රි වල තියෙනවා කීයද පාඩම් 14ක් තියෙනවා. හරි. පාඩම් 14ක් තියෙනවා. ඒකෙන් පළවෙනි පාඩම් පරමාණු ව්‍යුහයට සාමාන්‍ය ලකුණු 103ක් වගේ තියෙන්නේ. බන්ධන වලට 6ක් විතර තියෙනවා. රසායනික ගණනයට 4ක් විතර තියෙනවා. හැබැයි මේ එහෙම කිව්වට මේ හැම පාඩමක රසායනික ගණනය අදාළයි නේ. කියන්නේ දැන් ගත්ත මොනවද තියෙනවනේ චාලක රසායනය සමතුලිතතාව වගේ තියෙන පාඩම් ගණන ෆිසිකල් පාඩම් තියෙනවා. මේ ෆිසිකල් පාඩම් වලට මේ ෆිසිකල් පාඩම් අස්සේ හැම එකම වගේ රසායනික ගණන තියෙනවා. හරි. හරි කියන්නේ මේ වැදගත් පාඩමක් තමයි රසායනික ගණන. හරිද එහෙම. හරි. දැක්ක තේරෙනවනේ පරමාණු ව්‍යුහයට දෙන්නේ ලකුණු 100න් 3යි ඉන්නේ. හරිද? ඒක විතර ඔයා දැනගන්න ඕන මේ වෙලාව මොනවද ඔයා බලන්න ඕන. නැත්නම් මොනවද කියලා ඔයා තීරණය කරන්න ඕන. හරිද? ඒ ලකුණුත් එක්ක ඔයා තීරණය කරන්න. හරිද? හරි. එහෙම කියලා මේ රසායනික ගණනේ 104ක් කියලා අතාරින්න එපා. හරිද? මොකද මම කියවනේ ෆිසිකල් පාඩම් හැම එකම රසායනික ගණනේ තියෙනවා. හරිද? ඒක අත්‍යවශ්‍යම පාඩමක්. හරිද? හරි. ඊට පස්සේ තියෙනවා වායු පාඩමට 112ක් විතර තියෙනවා. 12 ශක්ති විද්‍යාවටත් 13ක් වෙනවා ලකුණු. ඉනෝගනික් වලට ලකුණු 24ක්. හරිද? එක්කනේ. ආය ඕගනික් වලට ලකුණු 22ක් විතර. හරිද? ඒතර මේ දෙක එකතුව ගත්තම 40ට වැඩි 42ක් විතර එනවා. හරිද? සෝරි 45ක් විතර එනවා. හරිද? ඉතින් හිතන්නකෝ දැන් පාඩම් 14කින්
පාඩම් දෙකකින් එච්චර ලකුණු එනවා කියන්නේ හරිද? හිතන්නකෝ ඒකට ඒ වගේ පාඩම් දැන් කතා කරන්න එපා. හරිද? ඒකයි මම කිව්වේ ඔයා හැම දවසම විනාඩි 40ක් විතර දාලා ඒක බලන්නේ කිසිම පාඩුවක් නැහැ. හරිද? හරි ඊට පස්සේ චාලක රසායනයට ලකුණු 5ක් විතර තියෙනවා. සමතුලිතතාවයට ලකුණු 22ක් විතර තියෙනවා. විද්‍යුත් රසායනයට ලකුණු 6ක් 7ක් තියෙනවා. කර්මාන්ත හා පරිසරයට තියෙනවා ලකුණු 10ක් විතර. හරිද? හරි. එතකොට මේ කර්මාන්තර මම කියවනේ කර්මාන්තර MCQ 4ක් විතර එනවා දැක්කද? MCQ 3-4ක් එනවා. හරිද? ඒතර මේ ලකුණු 10න් 3-4ක් විතර එන්නේ MCQ. හරිද? හිතන්න විතර පරිසරයේ يعني කර්මාන්ත පාඩම ලොකුයිනේ. හරිද? එතකොට ඒකේ ඔයා සම්පූර්ණ පාඩම බලනවද ඔයා තීරණය කරන්න නැත්නම් ඔයාලා MCQ ටික ගොඩ දාගන්න අවශ්‍ය ටික කවර් කරනවා මේ වෙලාවෙදී. හරි දැන් තියෙන තත්ත්වෙත් එක්ක ඔයා තීරණය කරන්න මොකද්ද කරන්න ඕනද? හරි. හරි. කෙමිස්ට්‍රි වල ලකුණු වෙන්නේ එහෙම. හරි. ඊට පස්සේ අපි බලමු ෆිසික්ස් ලකුණු වෙන්නේ කොහොමද කියලා. මේ අමේගෙන තරවගේ තමයි හරිද 100ට. වඩා ලකුණු වැඩි වෙනවා. හරිද? හරි මිනුම් පාඩම් වල තියෙන ලකුණු 7ක් විතර. යාන්ත්‍රික විද්‍යාවට 24ක් 25ක් තියෙනවා. දෝලනා තරංග වලට ලකුණු 20ක් විතර තියෙනවා. තාපයටත් 18ක් 20ක් විතර තියෙනවා. ඊට ශේෂ්ත්‍ර පාඩම් තුනක් තියෙනවා. තුනට වෙනවා 27ක් විතර. කියන්නේ ගුරුත්ව ශේෂ්ත්‍ර වලට 9, විද්‍යුත් ශේෂ්ත්‍ර වලට 9ක් වගේ, චුම්බක ශේෂ්ත්‍ර 9ක් වගේ එහෙම එනවා. හරිද? ඒකට ධාරා විද්‍යුතයට ලකුණු 20ක් විතර එනවා. හරි. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝනික විද්‍යාවට ලකුණු 13ක් විතර එනවා. හරිද? යාන්ත්‍රික ගුණ පදාර්ථ යාන්ත්‍රික ගුණ වලට ලකුණු 10ක් විතර එනවා. විකිරණ වලට ලකුණු 10ක් විතර එනවා. හරිද? හරි ඊට පස්සේ බයෝ කරන කෙනෙක් නම් ඒක ලකුණු වෙන විදිහ මම කියන්නම්. ඊට හැඳින්වීමට ලකුණු එකක් විතර එන්නේ. හරිද? පළවෙනි පාඩම කියන්නේ. ඒකේ හැඳින්වීමට කියන්නේ අර තියෙනවා නේද? මට මතක නැහැ. අර හැඳින්වීම ටිකක් තියෙන එකේ ඔය මේ අනුවර්තනය කියන්නේ මොනවද? ඔය එක එක තියෙනවනේ තිරසාර. ආහාර නිෂ්පාදනය කියනවා. ඒ හැඳින්වීම තියෙනවනේ. එක එක. ඕ මොකක් කරේ සමන ස්ට්‍රක්චර්ඩ් එකකට අහනවා නේද? හරි ඉන්න මේ හැඳින්වීම පාඩමෙන් ලකුණු 1යි. හරිද? ඊට පස්සේ සෛලීය රසායනික පදවල ලකුණු 15ක් විතර එනවා. ජෛව විවිධත්වය කියන්නේ ඩයිවර්සිටි වලට එනවා ලකුණු 7ක් විතර. හරිද? ශාක වලට ලකුණු 20ක් එනවා. සත්‍යයට ලකුණු 38ක් විතර. හරිද? මේ ප්‍රවේණියටත් ලකුණු 12ක් විතර. මොලිකියුල වලට ලකුණු 9. ආණ්ඩු ජීව විද්‍යාවල පරිසරයට ලකුණු 12ක් විතර. මේ ආසන්න ගණන් කියන්නේ. හරිද? ඊට පස්සේ ශුද්ධ ජීව විද්‍යාවට ලකුණු 12ක් විතර එනවා. ඊට පස්සේ ව්‍යවහාරික ජීව විද්‍යාවට ලකුණු 4ක් විතර එනවා. හරිද? හරි ඊට පස්සේ මේ කම්බයින් මැත්ස් වලත් මේ පාඩම් වලට ලකුණු වෙනදී මම කියන්නේ කට්ටියත් බලන හින්දා මේක මම මේ තියෙන එකක් බලන් කියන්නේ. හරි මම මේ පාඩම් මොනවද කියලා දන්නේ නැහැ අත්‍තරම. මේ PO කියලා තියෙනවා. ඒ කියන්නේ PO paper එකක් තියෙනවා. apply කියලා paper එකක් තියෙනවානේ. ඒකෙත් part A part B කියලා තියෙනවා. PO part A කියලා තියෙනවා. මේ ඒක යටතේ තියෙන පාඩම් සෙට් එකම වෙන ලකුණු 1.2.5ක් කියලා තමයි තියෙන්නේ. හරිද? ඒකට අදාළ කොටස් ටික මම කියන්නම් පාඩම් ටික. ගණිත අභ්‍යුහනය කියලා තියෙනවා. මාපාංක ප්‍රස්ථාර, සංකීර්ණ සංඛ්‍යා, ද්විපද ප්‍රසාරණය, සීමාව, අනුකලනයේ භාවිත, අවකලනයේ භාවිත, සරල රේඛාව කෙටි, වෘත්තයේ කෙටි, ත්‍රිකෝණමිතිය කෙටි. අන්න ඒ සෙට් එකට ලකුණු 1.2.5 ගන්න තමයි එන්නේ මේක තියෙන්නේ. හරිද? ඒක බලන්න මේ මම නිකන් කියන්නම් මේ නැත්නම් ඒක විතරක් කියන්නේ නැහැ වගේ. මේ ඊට පස්සේ applied part A තියෙනවා. හරිද? ඒකෙත් මම මේ කියන පාඩම් දෙකට ඉන්නේ ලකුණු 1.2.5 ගන්න. හරිද? ගෝල ගැටුම් තියෙනවා, ප්‍රක්ෂිප්ත තියෙනවා, කප්පි තියෙනවා, ආවේගී ආතති තියෙනවා, කාර්ය ශක්තිය සමතාවය තියෙනවා, දෛශික කෙටි තියෙනවා, බල සමතුලිතතාවය තියෙනවා, ඝර්ෂණය තියෙනවා, සම්භාවිතා කෙටි තියෙනවා, සංඛ්‍යායනයේ කෙටි තියෙනවා. හරිද? ඒ ටිකටත් 1.2.5 ගන්න තමයි එන්නේ. හරිද? ඊට පස්සේ PO part B කියලා තියෙනවා. මේක නම් වෙනස් දෙන්න ලකුණු. මේ වර්ග සමීකරණයට ලකුණු 4.5ක් කියලා දෙනවා. බහුපද ශිත වලට ලකුණු 3යි. සංකරණ සංයෝජන 3.5යි. ශ්‍රේණි 4යි. න්‍යාස 3.5යි. සංකීර්ණ සංඛ්‍යා 4යි. අවකලනය ප්‍රස්ථාරයේදී 7.5යි. අනුකලනය 7.5යි. සරල රේඛාව 3.5යි. වෘත්තය 4යි. ත්‍රිකෝණමිතිය 7.5යි. හරිද?
හරි ඊට පස්සේ තියෙනවා apply part B කියලා තියෙනවා. ඒකේ සාපේක්ෂ ප්‍රවේගය 4යි. ප්‍රවේග කාල 3/5යි. සාපේක්ෂ ත්වරණය 4යි. වෘත්ත චලිතය 3/5යි. සරල වෘත්ත චලිතය 7/5යි. දෛසික 3/5යි. ඒකතල බල පද්ධති 4යි. සංදිකල දණු 4යි. රාම සැකිලි 3/5යි. ගුරුත්ව කේන්ද්‍රය 7/5යි. සම්භාවිතාවය 3යි. සංඛ්‍යානය 7/5යි. මේ ඇතර මම දන්න එක මේ මම අර අනිත් සබ්ජෙක්ට් තුන කියලා මේක කියන්නේ නැතුව ඉන්නේ කවුල් වලින්ද මේ මම කිව්වේ. ඒක බලන්න මේ හරි එහෙම තමයි මේ සම්මන් පාඩම් වල ලකුණු යන්නේ එහෙම හරි. ඒක මම කිව්වේ මම අර ඔයා ඒකෙන් මම තීරණය කරන්න ඔයා මේ කාලේ බලන්න ඕන මොන පාඩම්ද බලන්න නැතුව ඉන්න ඕන මොන පාඩම්ද කියලා. හරිද ඔයාට එහෙම කාලේ මදි වගේ කියලා හිතෙනවා නම් හරි එහෙනම් මම හිතනවා ඔක්කොම ටික කිව්වා කියලා. එහෙනම් මේ ඇවිල්ලා තියෙන ඔයාලට වැදගත්ම කාලේ හරිද ඔයාලා මේ A level මෙච්චර කරපු එකේ වැදගත්ම කාලයට ඇවිල්ලා තියෙනවා හරිද දවස් 50 කියන්නේ හොඳටම ඇති ඔයාලට හොඳටම කියන්නේ ඔයාලා ඉන්න මට්ටමට වඩා ඉස්සරහට යන්න ගොඩක් ඉස්සරහට යන්න බලමු ඔයා කරන විදිහ කරන වැඩ ප්‍රමාණය වෙනස් කරනවා හරිද ඒකයි මට හිතුනේ මේ කාලේ يعني වීඩියෝ එකක් දාන්න හිතුනේ ඒකයි මේ මොකද මම අනිවාර්යෙන් දන්නවා මේ කාට හරි එක්කෙනෙක්ට වැදගත් වෙනවා මේක මේ ඒ හින්දා තමයි මම මේක දැම්මේ ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා එහෙනම් හැමෝටම සුබ පතනවා ඉස්සරහට එන A level exam එකට හොඳින් මුහුණ දීලා මම කිව්වා වගේ time management කරගෙන ඒවට මේ කාලේ හදාගන්න හොඳට මේ කාලේ හොඳටම ඇති හරිද ඒ හින්දා අතාරින්න එපා දවස් ගාන අඩු විදිහට අතාරින්න එපා කවුරුත් නැහැ මේකේ උත්සාහ කරලා බලමු අපි කොහොමද කියලා එහෙම නැත්තම් බලමු මොකක්ද ඉස්සරහට කරන්න කියලා හරිද එහෙනම් හැමෝටම good luck තව වීඩියෝ එකකින් එනම් ආයෙ හම්බ